පේර. එහෙමත් නැත්නම් ඇවකාඩෝ. මේ විද්‍යාත්මක නාමය ලෙස විකිපීඩියා වෙබ්අඩවියෙන් හඳුන්වලා දීලා තියෙන්නේ පර්සියා ඇමරිකානා වශයෙන්. ඒකේ ප්‍රධානතම හේතුව ඒකේ නිදි මොහොතෙන් දක්වන්නේ දකුණු මධ්‍ය මෙක්සිකෝව. හොඳයි එහෙනම් අද අපි බලමු අලිගැට පේර පැලයක් අවුරුදු 2කමාරකින් වගේ කාලයකින් පළදරන විදියට හදාගන්නේ කොහොමද කියලා. මම කියලා දෙන්නම් මේක පියවර වශයෙන්. ඔයාලටත් මෙන්න මේ වගේ ගහක් හදා ගන්න පුළුවන් වෙයි මම කියන විදිහට කරගත්තොත්. මුලින්ම හොඳට ගෙඩි හැදෙන අලිගැට පේර ශාකයකින් මෙන්න මේ වගේ අත්තක් කපාගෙන අරන් එන්න ඕනේ. මමත් මේක හොඳ ගෙඩි හැදෙන ගහකින් තමයි ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ අත්තේ තියෙන අතු කැලි කපා ගන්න වැඩි අතු කැලි. අගල් 10ක් වගේ උස දඬු කැලක් කපාගෙන ඒක මෙන්න මේ විදිහට කපා ගන්න. අනිවාර්යෙන් මෙන්න මේ විදිහට උල් කරගන්න මේ ඒ දඬු කැලේ පොළොවට යටට හිටින කොටස ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ මේ දණ්ඩ කපාගෙන ඇවිල්ලා පැය 5ක් 6ක් වගේ ඇතුළත කාලයක් තුළ මේක හිටව ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හරියන්න තියෙන ප්‍රවණතාවය බොහෝ දුරට අඩුයි. මේ කොළ කෑලි කීපයක් තියෙනවා නම් වඩාත්ම සුදුසුයි. මේ මොකද එතකොට ඒකෙන් ශාක පත්‍රයෙන් නිපද වෙන ආහාර දණ්ඩ දිගේ පල්ලෙහාට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මුල් අදින්න තියෙන ඉක්මන්කම වැඩි වෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හෝමෝන එකක් භාවිතා කරන්න දඬු කැබලි මුල් අදින්න භාවිතා කරන හෝමෝන. මේවා කඩේ මිලදී ගන්න තියෙනවා. මෙන්න මේ ආකාරයට දඬු කැබලි යට කොටස හොඳින් ගා ගන්න ඒක. ගාලා වැඩි ටික ඉවත් කරගන්න. ඊට පස්සේ තමයි වැදගත්ම දේ ඔයාලට හොයාගන්න වෙනවා කෝමාරිකා. කෝමාරිකා කොලයක් අරගෙන කරගන්න ඕනේ. මොකද ඒක තමයි වැදගත්ම. මෙන්න මේ විදිහට ඔයා පොල් මුඩු අරගෙන මේ වගේ හට්ටියක් හරි මොනවා හරි ඔයාලට භාවිතා කරන්න පුළුවන් වෙනත් දෙයක්. ඒකට වැලි කොම්පෝස්ට් පොහොර එකට එකතු කරගන්න හොඳට කලවම් කරගන්න එක. මෙන්න මේ විදිහට කෝමාරිකා කොලේ කපාගෙන ඒක ඇතුලේ තියෙන ජෙල් එක ඇතුළට පොඩ්ඩක් විදලා වගේ ඒකේ ජෙල් එක පල්ප් එකක් විදිහට හැදෙනකම් පොඩ්ඩක් ඇතුළ කූරු ගන්න. එතකොට ජෙල් එක මැද්දේ හොඳට මේ එකතු වෙනවා. ඊට පස්සේ ඉවර වෙලා ඔයා කරන්න ඕනේ මේ කපාගත්ත දඬු කෑල්ල අරගෙන මේ කොලේ ඇතුළට දාගන්න ඕනේ මෙන්න මේ විදිහට. right මෙන්න මේ විදිහට කරගෙන මේක මේ අපි හදාගත්ත මේ පස් එක ඇතුළට දාලා හොඳින් සිටව ගන්න. කන්ද මේ දඬු කැබැල්ල එළවෙන්නේ නැති විදිහට හොඳට පස් තද කරන්න. මම ආයෙත් පෙන්නන්නම් මෙන්න මේ විදිහට තමයි ඒක කරගන්න ඕනේ. කොලේ අනිත් පැත්තෙන් මතුවෙන විදිහට දඬු කෑල්ල දාන්න එපා. කොලේ මැද්දට විතර යනකම් තමයි දඬු කෑල්ල ගිල්ලවන්න ඕනේ. හොඳට පස් දාලා තද කරගන්න. මොකද මේක හෙල්ලුනොත් මේ පැලවෙන්නේ නැහැ.
ඒකින්ද හොඳට තද කරලා පස් දාගන්න මේ කට මට්ටමට එනකන්. ඊට පස්සේ හොඳින් ජල සම්පාදනය කරන්න මේ ඔයාලට දැනෙනවනේ ඇති වෙන ප්‍රමාණය හොඳට බහැලා යන විදිහට ජලය ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ කරන්න ඕනේ මේකේ මේ අත්ත වේලෙන එක නවත්ත ගන්න. මේ මුල් ඇදීමේ ශීඝ්‍රතාවය වැඩි කරගන්නයි මෙන්න මේ වගේ පොලිතීන් උරයක් භාවිතා කරන්න ඕනේ. මොකද එතකොට මේක ඇතුලේ තියෙන ආර්ද්‍රතාවය වැඩි වෙලා මුල් අදින්න තියෙන මේ ශීඝ්‍රතාවය ඉක්මනින් වැඩි කරනවා. අනිත් එක මේ දණ්ඩ වේලෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් දුරට අඩු කරනවා මේ වගේ පොලිතීන් එකක් මේ දමා ගැනීම. අනිවාර්යෙන් මේ විදිහට කරන්න පොලිතීන් එක දාන්න නැත්නම් මේක පැලවෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මාස 1කමාරක් වගේ කාලයක් ඇතුළත මේ දණ්ඩෙන් උඩට දළු අලුතෙන් ඇවිල්ලා තිනවා. මේ ඊටාම ලේසි පාසු ක්‍රමයක් මේක. ඔයාලා කරලා බලන්න. කරලා බලලා හරි ගියොත් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේවත් හරි ගියයි කියලා. මේක ඊටාම ඇත්තටම අඩු කාලයක් අවුරුදු 2කමාරක් වගේ ඇතුළත පළදරන විදිහට හදාගන්න පුළුවන් ඔයාලට මේ අලිගට පෙර ගහ. බොහොම ස්තුතියි.